මේ දවස්වල බ්‍රෑන්ඩ් නිව් iPhones වල prices මොන වගේද කියලා ගොඩක් අය මගෙන් අහලා තිබ්බා. ඉතින් මේ වෙනකොට බ්‍රෑන්ඩ් නිව් iPhone මාකට් එකේ මිල ගණන් කොහොමද? 2026 වර්ෂයේ මේ වෙනකොට බ්‍රෑන්ඩ් නිව් iPhones වල මිල ගණන් කොහොමද කියලා මේ වීඩියෝවේ අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයත් iPhone එකක් ගන්න ආසාවෙන් හිටිය කෙනෙක් නම් ඔයාගේ අතේ තියෙන බජට් එක ඔයාට ගන්න පුළුවන් iPhone එක මොකක්ද කියලා ඔයාට තීරණය කරන්න පුළුවන් මේ වීඩියෝ බලලා. ඉතින් වෙනද කියන වගේ දැම්ම ඔයාගේ like එක මේ වීඩියෝ එක දැම්ම නැත්නම් දැම්ම දාන්න වීඩියෝ like එකක්. ඒ වගේම අපේ channel එක subscribe කරන්න නැතුව නම් වීඩියෝ බලන්න දැම්ම channel එක subscribe කරලා bell icon එකත් all press කරලා තියාගන්න. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි යමු අද ගෙනපු වීඩියෝ එකට. මුලින්ම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මම මේ වීඩියෝ එකෙන් කියන බ්‍රෑන්ඩ් නිව් iPhones වල මිල ගණන් හැම එකක්ම මම කලෙක්ට් කරගත්තේ මේ වෙනකොට ලංකාවේ තියෙන බ්‍රෑන්ඩ් නිව් iPhones සෙල් කරන ප්‍රධාන ෆෙලේ shop කිහිපයකට කතා කරලා. ඒ වගේම කියන්න ඕනේ ඔයා බ්‍රෑන්ඩ් නිව් iPhone 13 series එක ෆෝන් එක මිලදී ගන්න ඉන්නවනම් මේ වෙනකොට 13 series එකේ seal pack zone හොයාගන්න සෑහෙන අමාරුයි. අන්න ඒ අයිඩියා එකක් තියාගෙන අපි iPhones වල prices ගැන කතා කරමු. iPhone 14 128GB version එක ඔයගොල්ලෝ ලංකාවේදී රුපියල් 1,98,000 2,00,000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 15 128GB version එක රුපියල් 2,19,000ත් රුපියල් 2,23,000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 15 256GB version එක රුපියල් 2,38,000ත් රුපියල් 2,42,000ත් අතර මුදලකට වගේම iPhone 16e 128GB version එක රුපියල් 1,88,000ත් 1,92,000ත් අතර මුදලකට ලංකාවේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 16e 256GB version එක රුපියල් 2,23,000ත් රුපියල් 2,26,000ත් අතර මුදලකට වගේම iPhone 16e 512GB version එක ඔයගොල්ලන්ට රුපියල් 2,95,000ත් රුපියල් 3,00,000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 16 series එක පැත්තට ගියොත් iPhone 16 128GB version එක රුපියල් 2,45,000ත් රුපියල් 2,50,000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 16 256GB version එක රුපියල් 2,70,000ත් ඒ වගේම රුපියල් 2,75,000ත් අතර මුදලකට වගේම iPhone 16 512GB version එක රුපියල් 3,45,000ත් අතර මුදලකට වගේම 3,50,000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 16 Plus 128GB version එක රුපියල් 2,80,000ට රුපියල් 2,85,000ත් අතර මුදලකට වගේම iPhone 16 Plus 256GB version එක 3,10,000ත් ඒ වගේම 3,15,000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් iPhone 16 Plus 512GB version එක පැත්තට ගියොත් ඒක ඔයගොල්ලන්ට ලංකාවේ 3,75,000ත් 3,80,000ත් වගේ අතර මුදලකට ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 16 Pro පැත්තට ගියොත් iPhone 16 Pro 128GB version එක රුපියල් 3,35,000ත් අතර මුදලකට වගේම 3,40,000ත් අතර ලංකාවේදී මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 16 Pro 256GB version එක රුපියල් 3,70,000ත් අතර මුදලකට වගේම 3,75,000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 16 Pro 512GB version එක පැත්තට ගියොත් ඔයගොල්ලන්ට 512GB version එක රුපියල් 4,35,000ත් අතර මුදලකට වගේම රුපියල් 4,40,000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 16 Pro 1TB version එක රුපියල් 4,95,000ත් මුදලකට වගේම රුපියල් 5,00,000ක් මුදලකට ඔයගොල්ලන්ට ලංකාවේදී මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 16 Pro Max පැත්තට ගියොත් iPhone 16 Pro Max 256GB version එක රුපියල් 3,80,000ත් අතර මුදලකට වගේම රුපියල් 3,85,000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 16 Pro Max 512GB version එක රුපියල් 4,50,000ත් අතර මුදලකට වගේම 4,55,000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 16 Pro Max 1TB version එක
රුපියල් 4,95,000 මුදලකට වගේම රුපියල් 4,99,000 මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 17 series එක පැත්තට ගියොත් iPhone 17 series එකේ eSIM version එක වගේම physical SIM version දෙකක් තියෙනවා. ඉතින් සරලවම හැදුනොත් ඔයගොල්ලෝ eSIM version එක ටික අඩු price එකකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම physical SIM version එක ටික high level price එකකට ඔයගොල්ලෝ මිලදී ගන්න පුළුවන්. මුලින්ම eSIM series එක ගැන කතා කරොත් iPhone 17 eSIM 256GB version එක ඔයගොල්ලන්ට ලක්ෂ 3,05,000 අතර මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 17 eSIM 512GB version එක රුපියල් 4,05,000 අතර මුදලකට වගේම iPhone 17 physical SIM 256GB version එක 3,15,000 3,20,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 17 physical SIM 512GB version එක 4,20,000 4,25,000 අතර මුදලට වගේම iPhone 17e eSIM 256GB version එක 2,35,000 අතර මුදලකට වගේම 2,40,000 මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 17e eSIM 512GB version එක 2,95,000 3,00,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 17e physical SIM series එකේ 256GB version එක ඔයගොල්ලන්ට 2,55,000 අතර මුදලට වගේම 2,60,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 17e physical SIM 512GB version එක 3,35,000 3,40,000 අතර මුදලකට වගේම iPhone 17 Air series එක පැත්තට ගියොත් iPhone 17 Air 256GB version එක 3,65,000 3,70,000 අතර මුදලකට වගේම iPhone 17 Air 512GB version එක ඔයගොල්ලන්ට 4,55,000 අතර මුදලකට ඒ වගේම 4,60,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 17 Air 1TB version එක ඔයගොල්ලන්ට 5,45,000 මුදලකට වගේම 5,50,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 17 Pro eSIM 256GB version එක ඔයගොල්ලන්ට 4,55,000 4,60,000 අතර මුදලකට වගේම iPhone 17 Pro eSIM 512GB version එක 4,80,000 4,85,000 අතර මුදලකට වගේම iPhone 17 Pro eSIM 1TB version එක ඔයගොල්ලන්ට 5,45,000 5,50,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 17 Pro physical SIM 256GB version එක ඔයගොල්ලන්ට 4,65,000 4,70,000 මුදලට වගේම iPhone 17 Pro physical SIM 512GB version එක ඔයගොල්ලන්ට 5,05,000ටත් වගේම 5,10,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 17 Pro physical SIM 1TB version එක ඔයගොල්ලන්ට 5,75,000 5,80,000 අතර මුදලකට වගේම 17 Pro Max eSIM version එකේ 256GB version එක ඔයගොල්ලන්ට 4,70,000 4,75,000 මුදලකට වගේම iPhone 17 Pro eSIM version එකේ 512GB version එක 5,15,000 5,20,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 17 Pro Max eSIM 1TB version එක ඔයගොල්ලන්ට 5,95,000 6,00,000 අතර මුදලකට වගේම iPhone 17 Pro Max physical SIM version එකේ 256GB version එක 4,95,000 5,00,000 අතර මුදලකට වගේම iPhone 17 Pro Max physical SIM 512GB version එක 5,45,000 5,50,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම අවසාන වශයෙන් iPhone 17 Pro Max physical SIM 1TB version එක ඔයගොල්ලන්ට 6,25,000 6,30,000 අතර මුදලකට ලංකාවේදී මිලදී ගන්න පුළුවන්. ඉතින් මොකද හිතන්නේ ඔයගොල්ලෝ මේ brand new iPhones වල prices ගැන? මම නම් හිතන්නේ මේ iPhones වල prices ටික high level මට්ටමේ යනවා. ඉතින් ඔයාලත් iPhones එක මිලදී ගන්නවා හිටියනම් මේ වීඩියෝ බලලා ඔයාලට තේරෙනවා ඇති ඔයාගේ අතේ තියෙන බජට් එකට මිලදී ගන්න පුළුවන් iPhone එක මොකක්ද කියලා. ඉතින් ඔයාලත් iPhone එක මිලදී ගන්න හිටියනම් ඒ මොකක්ද කියලා අනිවාර්යෙන්ම බලලා comment section එකේ comment එකක් දායන්න. ඒ වගේම අපේ channel subscribe කරන්න නැතුව නම් තාම මේ වීඩියෝ එක බැලුවේ ඔයාලා දැම්ම channel එක subscribe කරන්න.
එහෙනම් අදට මම ගිහින් මම නිතුම් ටෙක්ස් Zone review unboxing අලුත්ම දේ තාක්ෂණයේ ලෝකෙන් නිතම් ටෙක් zone එක් වෙන්න අපිත් එක්ක නිතම් ටෙක් zone දාන්න like subscribe යාළුවන්ටත් කියන්න හැමදාම අලුත් වෙන්න නිතම් ටෙක් zone